සින්බැස්සගල රජමහා විහාරය. පස්වග මහණුන්ට දහම් දේශනා කරන ලද ඉසිපතනාරාමය. නිගදායේ ඉසිපතනාරාමය කියන්නේ මේ වවුනියාව මැදවච්චියේ තියෙන සින්බැස්සගල රජමහා විහාරයට යන පාර තමයි මේ. මේ සින්බැස්සගල පර්වතය. ඉරිසින් වහන්සේලා ඉසිවරු පහළට බැස්ස ගල කියන එක තමයි සින්බැස්සගල කියන්නේ. ඉසිපතනාරාමය කියන්නේ ඉසිවරුන් පතනය වෙච්ච ගල කියන එක තමයි ඉසිපතනාරාමය කියන්නේ. ඉතින් මීවන පලානේ හාමුදුරුවෝ දේශනා කරන විදිහට බුදු පියාණන් වහන්සේ පස්වග මහණුන්ට ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළා කියන්නේ මෙන්න මේ පර්වත මස්තකයේ ඔය සෑය තියෙන තැන. ලංකාවාසී ලෝකවාසී බෞද්ධ පින්වත් පිරිසට සදහැ සිතින් ඒ පිම්බීම දැක බලා ගැනීම සඳහා මම වීඩියෝ එකක් අද දානවා වවුනියාවට වැඩපු වෙලාවේ. ඇවිල්ලා නැති කට්ටියට බලා ගන්නත් කැමති අයට ඇවිල්ලා වැඳ පුදා ගන්නත් පුළුවන්. තියෙන සෑය. ඉසිපතනාරාමේ. ඉසිපතනාරාමේ. ඉසිපතනේ නිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අපපතිවත්තියං සමනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණා කේනචිවා ලෝකස්මින්ති කියන්නේ මෙන්න මෙතන ඉඳන් තමයි දේශනා කරා කියන මේ ස්ථානයේ සිට ලස්සන වනසෙත් බුදු පියාණන් වහන්සේ පස්වග මහණුන් මුණ ගැහෙන්නට එන වෙලාවේ ඉස්සල්ලාම මුණ ගැහුණ කියන්නේ මෙන්න මෙතන මේ සෑය ගාව. සම්මුඛ චේතිය කියන්නේ මෙන්න මේකට. ඒ නිසා මේ ඉස්සර කැලෑ විදිලා තිබෙන මේ මෑතක් මෑත යුගයේදී ඒක සුද්ධ පවිත්‍ර කරලා දැන් වලට වැඳ පුදා ගන්නට බලා ගන්නට තියෙනවා. බුදු පියාණන් වහන්සේ පස්වග මහණුන් සම්මුඛ වෙච්ච තැන ඉදි කර ඇති ස්තූපය. ඒකට කියනවා සම්මුඛ චේතිය කියලා. බලන්න. තියෙන සිරිපතුල් ගල. තථාගතයන් වහන්සේ පිරිමහදන්නට පෙර වන්දනමාන කරපු සිරිපතුලක් ඒ. තියෙන මේකේ යට වෙච්ච කාලේ. සෑය ඇතුළ
තියෙන්නේ අනිත් සිරිපතුල් ගල මල් දාලා මිනිස් මල් පූජා කරලා තියෙන එක. සාදු සාදු. සම්මුඛ චේතිය. ඉසින් බැසගල සම්මුඛ චේතිය. බුදු පියාණන් වහන්සේ මුණ ගැහිච්ච තැන. විවේකයෙන් ඉන්න පුළුවන් කුටියක් තියෙනවා මේ හරියේ. ඒකට කියනවා වැව ළඟ කුටිය කියලා. ඒ තියෙන වාසනෙල වැඩ. ලස්සන නුග ගස් ටිකක්. නුග ආරණ. ලස්සන. බැස්සගල මළුව බණ මඬුව. පොකුණක්. ඉතින් බැසගලට ගල උඩට යන්නයි යන්නේ දැන්. මේ පඩි පෙළ අලුතින් හදපු. ඉතින් බැසගල අපි පස්වග මහණුන් වැඩ හිටිය අරහත් ගුහාව බලා ගන්න. දා පංචවග්ගයේ බික්කුන් පියාණන් වහන්සේ මේ තියෙන්නේ ලෙන. දැන් නම් කවුරුත් නෑ තලවලු ගඳ. ස්විච් එකක් තියෙන බලමු දාලා. නෑ ලයිට් එක කරන්නේ. මේ තියෙන්නේ ලෙන. මේ පස්වල මහණන්. බුදු පියාණන් වහන්සේ ධම්ම දේශනා කරන සිතුවම බුදු පියාණන් වහන්සේ මෙතනදී පස්වල මහණන් විතරයි ධම්ම දේශනා කරන එකක් නේ. පස්වල මහණන් වැඩ ඉන්න ලෙනේ චිත්‍රයක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ නැහැ. මේකට තමයි අරහත් ලෙන කියන්නේ. බුදු පියාණන් වහන්සේගෙන් ධම්මාව ඒ අරහතුන් වහන්සේලා
අරහත් වෙන්නට පෙර වැඩ සිටියා වූ කුටිය. අරහත් කළා. ඒ අරහත් ගුහාවේ අරහතුන් වහන්සේලා වැඩ ඉඳ ඊට පස්සේ අරහත් ගුහාව කියන්නේ කොට එළිනේ ඉඳලා මේ තමයි ගල මුදුනට යන පඩිපෙළ. ලොකු මල් ටික පොකුණා. ඒ කාලේ මේ කියමු පැම් ගන්න නැති පැම් පහසු වෙන්න එහෙම ඇති සමහර විට ඉතින් ඒ අරහත් ලෙන ගාව තියෙන නුග ඇහැටු විශේෂයක්. එකම ගහෙන් මේ වෙන් වෙලා තියෙන්නේ. කොහේවත් දකින්න නැති මහා දුර්ලභ දර්ශනයක්. බලන්න ලස්සන. එකම ගහෙන් මේ විහිදිලා තියෙන්නේ. මුල් ඇවිල්ලා ඒව ගලට හේතු වෙලා ආයෙකින් තව ගහක් ඇති වෙලා අර විශාල අක්කරයක විතර තියෙනවා ඒ ගහ. පල්ලෙහාටම යනකම්. උඩට ඔන්න ගලේ අරහත් ගුහාවෙන් උඩට ආපුවම ගල්පඩිවිල මේ ගල්පඩිවිල උඩට ආපුවම මඟක් ආපුවම ඔය වටේටම පේන හැටි සිටිජය ලස්සන දර්ශනයක්. කොහේකින්වත් ආවරණය වෙලා නැති රවුමටම අංශක 360ක් යනකම් කොහේවත් දකින්න නැති දර්ශනයක්. අංශක 60ටම අංශක 360ට උඩට නගින පඩි පෙළ මේ. දැන් පායලා අවුව අඩු වෙලා තියෙන දැන් අවස 4ට 5ට වගේ මම මේ උඩට නගින්නේ. දැන් හොඳටම අවුව අඩුයි. හරි සෞම්‍ය පරිසරයක්. ගලේ අනිත් පැත්තෙන් නගිනකොට නම් පඩි පෙළ නැතුව ටිකක් දුර එන්න පුළුවන්. එතනින් පස්සේ පඩි පෙළේ එන්නෝනේ මේ පැත්තේ පල්ලෙහා ඉඳන් මේ අලුතෙන් හදලා තියෙන පියකට පෙළ. දැන් සෑයට ඇතුල් වෙන පියකට පෙළ මේ සෑය මම සෑය ගාවට ගිහිල්ලා මම දැන් මේ වටේ ඕන් ගොඩ ඉච්ච දන ඔන්න වටේට මම සෑය වටේට යන්නේ. වටේට පේන විදිය බලන්න කිසිම කන්දකින් ආවරණය වෙච්ච නැති සුන්දර පරිසරයක්. මේ තියෙන සිරිපතුල බුදු පියාණන් වහන්සේගේ සිරිපතුල. සෑය වටේටම යනකොට ලස්සන තියෙනවා. දෙවෙනි වාහල්කඩ. ඉර බැහැගෙන යන ලස්සනට පස්නහිර පැත්තේ සුන්දර දර්ශනයක්. හරිම ලස්සනයි. කිසිම තැනකින් ආවරණයක් නැති ලංකාව වටේටම පේන එකම ස්ථානය වෙන්න මම හිතන හැටියට මේ ලංකාව වටේටම සිටිජය.
පරිසරය. ඔන්න මම දැන් හිටපු තැනටම ආපහු වාහකඩ ඇතුල් වෙච්ච තැනටම. ඒකට වටේටම ගිහිල්ලා අල්ලෙහා ලස්සන වෙල්ලායක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ පස්වග මහණුන්ට දහම් දේශනා කරපු ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන්නට යෙදුන තැන ඉදි කරන ලද සෑය. තියෙනවා. සින්නසක බෝධීන් වහන්සේ දඹදිව ධර්මාශෝක අධිරාජානන් විසින් අනුබුදු මිහිඳු රහතන් වහන්සේ අත මේ රටට වැඩම කර වූ සම්බුද්ධ ශාසනය මේ රටෙහි පිහිටුවා ධර්මද්වීපයක් කිරීමට පුරෝගාමී වූ දේවානම්පියතිස්ස මහ රජතුමාණෝ. දේවානම්පියතිස්ස මහ රජතුමා අන්න වවුනියාව පාර අර තියෙන්නේ. අන්න වවුනියාවට යන පැත්තේ. අගාධපුර පැත්තේ වාහනේ නම් මේ පැත්තට වවුනියාව. යන්නේ වවුනියාව පැත්තට. වවුනියාව. සින්බැස්සගල රජමහා විහාරය වවුනියාව පාර මැද වච්චිය. යම් කෙනෙකුට ඇවිල්ලා බලන්නට වන්ද පුදා ගන්නට ඒ වගේම ගවේෂණයක් කරන කැමති කෙනෙකුට ඇවිල්ලා මෙන්න මේතනින් බැහැලා වතුර ටැංකිය ගාවින් බැහැලා වවුනියාවට යන බස් වල ඇවිල්ලා ඔය වතුර ටැංකිය
ටික අයින් බෑන ඔය ගල් දිගේ උඩට එන්න පුළුවන්. මේ අනිත් පැත්තේ පාර. මං පඩිපෙළ දිගේ ආවේ මේ පැත්තෙන් එනකොට මේ එන්න තියෙන පැත්ත. ඔන්න දැන් කට්ටිය නෝ. ඔය වවුනියාව පාර. ඔන්න වවුනියාව පැත්තට ඔස්සගයක් කරා. කෙනෙකුට ඇවිල්ලා පාරෙන් ඉන්න බෑ මේකේ ඉන්න පුළුවන්. ඒක තියෙන තා ලස්සන පොකුණ. ඒ තියෙන අර සමුක චෛත්‍ය තියෙන ඔන්න ඔය පල්ලෙහා කැලේ ඇතුලේ. ඒ තියෙන මම ඉස්සෙල්ලා ගිහිල්ලා ආපු තැන සමුක සෑය. ඉතින් බලන්න හරිම සුන්දර තැන. හරිම ලස්සනයි. ඒ බෞද්ධයන්ට ලෝකවාසී සියලු දෙනාට වැචසිතින් වැඳ පුදා ගන්නට නරඹන්නට සුදුසු තැන මේ ඉසින් බැසගල ගලපාමුල තිරවල. පාලකයක් නම් තියෙනවා මොනවද කියලා මේ හොයාගන්න බෑ. ඔක්කොම දැන් මේ කළු ගිහිල්ලා මේ කියවන්න අමාරුයි. සිනමක් වැඩ ඉන්න පොඩි විහාරකයක්. හොඳ පොකුණක් තියෙනවා ලස්සනට. ගල උඩ බැඳලා වුණ පොකුණ. අලුතෙන් හදලා තියෙන්නේ. විහාරාධිපතිගේ අනුශාසනාව පරිදි සාදලා තියෙන එකක්. පොකුණ. ඔන්න දැන් ඉසින් බැසගල රජමහා විහාරය. මීවන පලානේ හාමුදුරුවෝ අවසන පරිදි උන්වහන්සේ දේශනා කරනවා කියනවා මේ බුදු පියාණන් වහන්සේ පළමුව බුද්ධත්වයට පත් වෙලා දහම් දේශනා කරන්නට පස්වක මහණුන් හොයාන වැඩියේ මෙන්න මේ ස්ථානයට කියලා. මේකට දැන් කියන්නේ ඉසින් බැස්සගල. ඒ දවස්වල කියන්නේ මිගදායේ ඉසිපතනාරාම. ඉසිපතනාරාමයේ කියන තැන. ඉතින් කෙනෙකුට ඇවිල්ලා බලලා මමත් මේ වවුනියාවට ආපු ගමන් ඉතින් ආව බලන්න. කොහොම වුණත් ලංකාවේ තැන කෙනාට විවේචන ඇති. තම තමන්ට ඒවා ගවේෂණය කරලා තීරණයකට එන්න පුළුවන්. ඔන්න ඉරු බැස යනවා. හරිම ලස්සනයි. දැන් ඉසින් බැස්සගලට පේන විදිය ඉර බහින විදිය. හරිම ලස්සනයි. ලංකාවේ මේ විදිහට අංශක 360ටම වටේටම දකින්න කැමති කෙනෙකුට මෙහෙම ස්ථානයක් තියෙයිද දන්නේ තව මම දැකලා නැහැ අහලා නැහැ. අංශක 360ටම වටේටම බලන්න පුළුවන් එකම විදිහට. කිසිම තැනකින් ආවරණයක් වෙලා නැහැ. එකපත්තක්. ඇවිල්ලා බලන්න. ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරන්න සුදුසුම ස්ථානය කියලාත් හැඟෙනවා. අර බුදු පියාණන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරා කියන්නේ මේ ස්ථානය. ඉතින් මේ ගලර දැන් උඩ සෑය ගාවට ගිහපුවාම අංශක 360ටම සම්පූර්ණ මුළු ලංකාවම බලන්න පුළුවන්. කොහෙන්වත් ආවරණයක් නැහැ.
වටේම මේ විදිහමයි. ඒක හරි මේ ආවරණයක් නැහැ. ඉතින් මේ සමහර විට ඉතින් රෑ වුණා. දැන් ඉසින් බැස්සගල ලයිට් දාලා සෑයට යන පාරනේ. දැන් මම ආපහු සෑය ගාවට ගිහිල්ලා එහා පැත්තෙන් ගලෙන් ආපහු ඊළඟ පඩි පෙළෙන් බහිනවා. නැග්ග පඩි පෙළෙන්ම කුටියට යන්න. ලස්සන දැන්. ඉසින් බැස්සගල රජමහා විහාරය. බුදු පියාණන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරපු ස්ථානය. ඇවිල්ලා ඇඳ පුදා ගන්න. Yeah.